ආයුබෝවන් හැම දෙනාටම. ඔන්න අද මම අරගෙන ආවේ ගෙදරදීම හරිම පහසුවෙන් බටර් කේක් හදාගන්න පුළුවන් වීඩියෝ එකක්. කඩේ කේක් වගේම මේ කේක් එක හොඳට රසට තියෙනවා. මම කේක් එකට අවශ්‍ය අමුද්‍රව්‍ය මැනගන්නේ මේ කප් එකෙන්. තරහදියක් නැතුව අපිට මේ විදිහට කප් එකෙන් මැනගෙන මේ කේක් එක හදන්න පුළුවන්. මම මෙතන හරියටම සීනි කප් භාගයක් අරගෙන තියෙනවා. බීටරයක් නැති නිසා මුලින්ම මම කරන්නේ මේ සීනි ටික කුඩු කරගන්නවා. සීනි ටික හොඳට පවුඩර් එකක් කරලා මුලින්ම කුඩු කරගන්නවා. ඔන්න මම සීනි ටික මුලින්ම කුඩු කරගත්තා. ඊළඟට මම අද කේක් එකේ බැටර් එක මික්ස් කරන්නේ මෙන්න මේ වික්ස් එක පාවිච්චි කරලා. බීටරයක් නැතුව මේ විදිහට අපි කේක් එක හදලා බලමු. අද මම කේක් එක හදන්නේ මාගරින් වලින්. මම මෙතන එක්ස්ට්‍රා කප් භාගයක් අරගෙන තියෙනවා. මුලින්ම මේ ටික මේ විදිහට භාජනයට දාගන්නවා. ඊට පස්සේ කුඩු කරගත්ත සීනි එක මේ එක්ස්ට්‍රා එකට දාගන්නවා. ඊට පස්සේ කරන්නේ මාගරින් එකයි සීනි එකයි හොඳට මික්ස් වෙනකම් මේ දෙක මික්ස් කරගන්නවා. හොඳට ක්‍රීම් එකක් වගේ පදමට එනකම් මේ දෙක මික්ස් කරගන්නවා. මේ විදිහට ක්‍රීම් එකක් වගේ හැදෙනකම් මම මේ දෙක මික්ස් කරගන්නවා. ඊළඟට අද මම පොඩි බිත්තර දෙකක් අරන් තියෙනවා. මුලින්ම එක බිත්තරයක් කඩලා ඒකේ මෙන්න මේ සුදු පාට කෑල්ල අයින් කරගන්නවා. ඊට පස්සේ බිත්තරේ අපේ අර මිශ්‍රණයට දාලා බිත්තරේ හොඳට මික්ස් වෙනකම් මුලින්ම කලවම් කරගන්නවා. ඊට පස්සේ අනිත් බිත්තරෙත් ඒ විදිහටම එකතු කරලා හොඳට මික්ස් කරගන්නවා. මම ඊට පස්සේ මේ ටික හොඳට මික්ස් වෙන්න ටික වෙලාවක් මික්ස් එකෙන් බීට් කරගන්නවා. ඊට පස්සේ මම මෙතන පිටි කෝප්පයක් අරන් තියෙනවා. කලින් මම සීනි මැනගත්ත කප් එකෙන්ම පිටි කෝප්ප එකක් ගන්නවා. ඒ වගේම බේකින් පවුඩර් තේ හැඳි එකක් අරගෙන මේ ටික අර මිශ්‍රණයට හොඳින් හලා ගන්නවා. ඊළඟට කරන්නේ මේ විදිහට මේ ටික හොඳට කලවම් කරගන්නවා. අපි කලවම් කරද්දී එකම පැත්තකට තමයි කලවම් කරන්නේ. මේ විදිහට කලවම් කරගෙන බැටර් එක හදා ගන්නවා. ඊට පස්සේ මම මේකට යෝගට් වලින් තේ හැන්දක් එකතු කරනවා. ඒ වගේම මේකට වැනිලා තේ හැන්දකුත් එකතු කරලා ආයෙමත් මේ ටික සේරම ටික කලවම් කරගන්නවා. ඔන්න මම මේ වෙද්දි කේක් බැටර් එක හදාගෙන ඉවරයි. ඔයගොල්ලොත් හදලා බලන්න මේ කේක් එක හරිම රසයි. මම ලෑස්ති කරගත්ත තැටියට මේ විදිහට බැටර් එක මාරු කරගන්නවා. මේ වෙද්දි අපේ ආවන් එක සෙල්සියස් අංශක 180ට මම විනාඩි 10ක් ෆ්‍රී හීට් වෙන්න දාලා තියෙන්නේ. තැටියට දාගත්ත කේක් එක මේ විදිහට පොඩ්ඩක් හදාගෙන දැන් අපිට තියෙන්නේ අවන් එකට දාන්න. ඔන්න හරියටම විනාඩි 25කට පස්සේ මගේ කේක් එක බේක් වෙලා තියෙනවා. අපි බලමු කොහොමද කියලා. කේක් එක හරිම සුවඳයි. අපි කපලා බලමු. ඔන්න හොඳට සොෆ්ට් එකට තියෙනවා. හොඳ සුවඳට තියෙනවා කේක් එක. තවම නිවිලත් නෑ කේක් එක. මම මේ උණු පිටම තමා කපන්නේ. පේනව නේද? කඩේ කේක් වගේම හොඳට සොෆ්ට් එකට තියෙනවා.
අපිට මේ කේක් එක හදන්න හරිම ලේසියි. බීටරයක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඔයගොල්ලොත් හදලා බලන්න හරිම රසයි.